ගොඩක් ආදරයෙන් ඔයාලව පිළිගන්නවා SL Baby World අපේ YouTube නාලිකාවට. ඒ වගේම ඔයාලට මම ගොඩක් ආදරෙන් මතක් කරනවා අපේ channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් channel එකත් ඔහොම subscribe කරගෙන යන්න කියලා. අපිට සමහර වෙලාවට ලංකාවේ හෝ වෙන රටක හෝ නිවුස් වලදී අහන්න දකින්න ලැබෙනවා අම්මලා තමන්ගේ දරුවව ඝාතනය කරනවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවට එක එක හිංසා පීඩා කරනවා. ඉතින් ලංකාවෙත් අපිට පහුගිය දවස්වලත් එහෙම සිද්ධියක් අහන්න ලැබුණා. ඔයාලට මතක ඇති. මම ඒ වගේ මම හොයාගත්ත නිවුස් කීපයක් ඔයාලට කියලා ඉන්නම් මුලින්ම. එක නිවුස් එකක් තමයි හබරණ පළුගස්සව කියන ප්‍රදේශයේ අවුරුදු 34ක අම්මා කෙනෙක් තමන්ගේ මාස 10ක් වන පිරිමි දරුවව ගේ පිටිපස්සේ තියෙන වලකට දාලා මරනවා. මේක වෙන්නේ මෙයාගේ තාත්තා මේ දරුවගේ තාත්තා ගෙදර නැති වෙලාවක තමයි මේක වෙන්නේ. 2025 ජනවාරි මාසේ 16 වෙනිදා තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. ඒ වගේ තව එකක් තමයි කාන්තලේ ප්‍රදේශයේ තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මෙයා 35ක් වයස මවක්. එයාගේ බබා දරුවා ප්‍රසූත කරලා පැය කිහිපයකට පස්සේ මෙයා ඝාතනය කරලා කුච්චලා දාලා තියෙනවා. ඉතින් මෙයාගේ සැමියා අවුරුදු 4ක් තිස්සේ විදේශගතව ඉන්න අතරේ තමයි මෙයා වෙනත් පිරිමි කෙනෙක් එක්ක තිබිච්ච සම්බන්ධතාවයක අනවශ්‍ය ප්‍රතිඵලයක් විදියට මේක මෙයාට මේ දරුවා ලැබිලා තියෙන්නේ. ඉතින් එයා හේතුව විදියට පොලිසියට ප්‍රකාශ කරලා තියෙන්නේ අන්න ඒක. ඒ සිද්ධිය වෙලා තියෙන්නේ 2021 වසරේ ජුලයි මාසේ. ඒ වගේ තවත් එකක් තමයි කල්පිටිය ප්‍රදේශයේ අවුරුදු 32ක අම්මා කෙනෙක් තමන්ගේ මාස 2ක දියණියව ලිඳකට දාලා ඝාතනය කරලා තියෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂයා තමා සහ තමන්ගේ දරුවා සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියන එක තමයි මෙයා හේතුව විදියට පොලිසියට කියලා තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ 2024 මැයි මාසේ. ඉතින් මේ කියන නිවුස් තුන මේ කිව්වේ නිවුස් තුනක් විතරයි මේ වගේ. ඉතින් මේ වගේ මම Google එකෙන් මේ දේවල් හොයාගන්නකොට ඒ වගේ ලොකු ලිස්ට් එකක් ආවා. මේ අම්මා තමන්ගේ දරුවා මරපු, ඝාතනය කරපු, හිංසා කරපු නිවුස්. ඉතින් මම තෝරගත්තේ තුනක් විතරයි මේ වීඩියෝ එකට උදාහරණයක් විදියට ගන්න ඕන නිසා. ඇත්තටම ඇයි මේගොල්ලෝ මේ විදියට කරන්නේ? සමහර අම්මලා ඉන්නවා දරුවා මරනවා. සමහර අම්මලා ඉන්නවා එක එක හිංසා පීඩා කරනවා. සමහර අම්මලා ඉන්නවා දරුවට මුකුත් කරන්නේ අම්මා සුයිසයිඩ් කරගන්නවා. ඇයි මෙහෙම කරන්නේ මේගොල්ලෝ? අපි අද බලමු, අපි කතා කරමු මේ විදියට තමන්ගේ දරුවව මරන්නේ, ඝාතනය කරන්නේ, හිංසා කරන්නේ හෝ අලුත් දරුවෙක් බිහි කරපු අලුත් අම්මා කෙනෙක් ඇයි තමන්ගේ ජීවිතය හානි කරගන්න මොනවාද හේතු කියලා. සෑම මව්වරුන් 7 දෙනෙකුගෙන් එක්කෙනෙකුටම පසු ප්‍රසව විෂාදය කියන තත්ත්වය ඇති වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි පසු ප්‍රසව විෂාදය වගේම ඊට වඩා ගොඩක් බරපතල සහ දුර්ලභ එකක් තමයි පසු ප්‍රසව මනෝව්‍යාධිය කියන අසනීප දෙක. මේ මානසික තත්ත්වයන් දෙක. ඉතින් මේ සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝ කරලා තියෙනවා. ඒ හින්දා මම මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කියන්න යන්නේ නැහැ මෙතන. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් channel එකට ගිහින් ඒ පසු ප්‍රසව මම හිතන්නේ ගර්භණී මව්වරුන්ට හැදෙන්න පුළුවන් මානසික රෝග සම්බන්ධයෙන් තියෙන වීඩියෝ එකක තමයි මේ සම්බන්ධයෙන් මම කියලා තිබුණේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පුළුවන් ගිහින් බලන්න. මම මෙතන ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කියන්න යන්නේ නැහැ. ඉතින් එක හේතුවක් තමයි පසු ප්‍රසව විෂාදය සහ පසු ප්‍රසව මනෝව්‍යාධිය කියන තත්ත්වයන් දෙක, මානසික තත්ත්වයන් දෙක. ඉතින් මේ කියන තමන්ගේ දරුවන්ට හානි කරන හෝ තමන්ට හානි කරගන්න අම්මලා ප්‍රතිකාර නොකළ මානසික තත්ත්වයන්ගෙන් පෙළෙනවා කියලා හොයාගෙන තියෙනවා පරීක්ෂණ වලින්. ඉතින් මේ කියන පසු ප්‍රසව විෂාදය වගේ ඒ තත්ත්වයන් ඇත්තටම ගොඩක් බරපතලයි, භයානකයි. ජීවිතයක් නැති වෙන්න තරම් භයානකයි. ඒ නිසා ඒ ගැන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න. ඔයාලටත් ඉන්නවා නම් එහෙම ගර්භණී මවක් හෝ අලුත් අම්මා කෙනෙක් එයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න. තව හේතුවක් තමයි අධික ආතතිය සහ හුදකලාව. ඒ කියන්නේ Tamanට උදව්වක් නැතිකම.
කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නැහැ. නිින්ද නැතිකම, ඒ වගේම ආර්ථික ප්‍රශ්න. එතකොට තව සමහර අය ඉන්නවා එක එක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒවයි ප්‍රතිඵල විදිහටත් මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට හුදකලාව, ආතතිය වගේ ඔය කියන දේවල්, ඒ වගේම කාංසාව, මේ කියන දේවල් නිසාත් අම්මලා මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයාගේ දුක, එයාගේ කේන්තිය, එයාට දැනෙන හැඟීම්, එයාගේ හැඟීම්, අමාරුකම්, අපහසුතා කියන්න කෙනෙක් නැතිකම, එයාව තේරුම් ගන්න, එයාට කතා කරන්න, එයාගේ උදව්වට කිසිම කෙනෙක් නැතිකම. ඒ වගේම තමයි තව වටේ, එයාගේ වටේ ඉන්න අය, නැන්දම්ම වෙන්න පුළුවන්, නෑන වෙන්න පුළුවන්, අසල්වැසි ගෑනු අය වෙන්න පුළුවන්. එයාට සහ එයාගේ බබාට කියන සමහර කතා, අලුත් ඉපදුණු බබාව බලන්න සබම් කෑල්ලක් පවුඩර් එකක් අරගෙන ඇවිල්ලා ලොට් එකක ඇද කියලා යනවා. ඉතින් ඔන්න ඕකත් එක හේතුවක් තමයි මේ අම්මලා මේ තත්ත්වයට වැටෙන්නේ. ඉතින් එහෙම ඒගොල්ලෝ කියනකොට, අර වටේ ඉන්න අය එයාට අනම්මනම් කියනකොට, එයා එයාගේ ළමයාත් එක්කලා ඇති කරගන්නවා තරහක්, එහෙම නැත්නම් වෛරයක්. ළමයාගෙන් පරිගන්න බලනවා. ළමයා නිසා තමයි මම මේ කතා අහන්නේ වගේ එකක් එයාගේ ඔළුවට එන්න පුළුවන්. අන්න එතකොටත් එයාගේ දරුවට මොන හරි කරන්න හරි, තමන්ට මොනවා හරි කරගන්න හරි උත්සාහ කරන්න පුළුවන්. තව විශේෂම හේතුවක් තමයි මේකට අනවශ්‍ය ගැබ් ගැනීම. කිසිම උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්නේ නැතුව ලිංගිකව එකතු වෙනවා සමහර අය. එතකොට තමන් බලාපොරොත්තු නොවුන වෙලාවක මේ විදියට අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට අනවශ්‍ය ලිංගික සම්බන්ධතා, එක විවාහක කෙනෙක් වෙන්න පුළුවන්, අවිවාහක කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ තෘප්තිය උදෙසා ලිංගිකව එකතු වෙනවා, කිසිම එහෙම අර උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැතුව. එහෙම අවස්ථාවලත් මේ කියන විදියට අනවශ්‍ය විදිහේ ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර විවාහක කාන්තාවන් තමන්ගේ ස්වාමි පුරුෂයාට අමතරව තව කීප දෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වනවා. ඒ සම්බන්ධතාවල අනිසි ප්‍රතිඵලයක් විදිහට මම මේ හේතුව සම්බන්ධයෙන් නිවුස් එකක් ඔයාලට කිව්වා, මතක ඇති. සැමියා රටේ ඉති වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙලා, එහෙම එකක් මම කිව්වා, මතක ඇති. ඉතින් එහෙම තමන්ගේ සැමියාට අමතරව වෙනත් පිරිමින් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වලා එහෙම ඇති වෙන අනවශ්‍ය ගැබ් ගැනීම් වලදී කරන්න දෙයක් නැතිකමට මේ දරුවව එක්ක බඩේ හැදීගෙන එනකොට මුල් කාලේදී නැති කරනවා. එහෙම නැත්නම් ළමයා ඉපදෙනකන් ඉඳලා ළමයා කොහෙට හරි විසි කරලා දානවා, පුච්චලා දානවා, ලිං වලට දානවා. එහෙම දේවල් අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් ඉස්කෝලේ යන පොඩි ගෑනු ළමයි කිසිම තේරුමක් නැහැ මේගොල්ලන්ට. එන්න කියනවා පිරිමි ළමයා යනවා රූම් එකකට ගිහිල්ලා ඔය කියන දේවල් ඒගොල්ලෝ අතර සිද්ධ වෙලා කිසිම තේරුමක් නැහැ මේ සම්බන්ධයෙන්. උපත් පාලන ක්‍රමයක් ගැනවත් කිසිම තේරුමක් නැහැ මේ ළමයින්ට. ඉතින් අනවශ්‍ය විදියට ගැබ් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ගෙවල් වලින් ප්‍රශ්න එනකොට, ඉස්කෝලෙන් ප්‍රශ්න එනකොට මේ ළමයා එක්ක එයාගේ සියදිවි හානි කරගන්නවා. එහෙම නැත්නම් දරුවා ඉපදෙනකන් ඉඳලා දරුවට මොනවා හරි කළා මරලා දානවා. තව හේතුවක් තමයි මේ රෝහල් වල ඉන්න නර්ස්ලා. ගොඩක් වෙලාවට නෙමෙයි, ගොඩක් මේක රජයේ රෝහල් වල තමයි දකින්න පුළුවන් වෙන්නේ. මේ කියන නර්ස්ලා හරි නපුරුයි, හරි වසයි මේගොල්ලෝ. අර අම්මට දරුවා හම්බ වෙන්නකොට එන අමාරුවට කෑ ගහන්නවත්, කිසිම අමාරුවක් කියන්නවත් බෑ. සමහර නර්ස්ලා ඉන්නවා හරි කට කැටිච්ච කතා කියනවා. ඒ වගේම නරක විදියට තමයි මේගොල්ලන්ට බනින්නේ. අපිද කිව්වේ ළමයි හදාගන්න, ඔයගොල්ලන්ට ළමයි හදාගන්න පුළුවන්, කිරි දෙන්නවත් දන්නේ නැද්ද ළමයෙක්ට? ඔය වගේ මහා නරක විදියට අර අම්මගේ හිත රිද්දනවා. මේ සමහර ගොඩක් වයසක අය තමයි මේක කරන්නේ. මේ වයසක නර්ස්ලා හරි නපුරුයි. ඒගොල්ලෝ අර කොච්චර නර්ස් කෙනෙක් වුණත් ඒගොල්ලන්ට අර තව කෙනෙක්ගේ අමාරුවක් දකින්න මේගොල්ලන්ට බැහැ. මේගොල්ලන්ට අමාරුයි තව කෙනෙක්ගේ අමාරුවක්, වේදනාවක් දකින්න. ඉතින් ඔන්න කෑ ගහනවා. ඒගොල්ලෝගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න අතෙන්ට අරන් ඇවිල්ලා එතනදි පිට කරනවා අම්මලා පිටින්. ඉතින් ඔය වගේ දේවල් නිසාත් මේක වෙන්න පුළුවන්. ඉතින් මට මතකයි මේ හොස්පිටල් එක කොහෙද කියලා හරියට මතක නැහැ. ජැෆ්නා වගේ ඒ පැත්තක වෙන්න ඕනේ. අම්මා කෙනෙක් බබෙක් හම්බ වෙලා දවස් 11ක් හොස්පිටල් එකේ ඉඳලා තියෙනවා කිරි නැතුව අම්මට. ඉතින් මේ නර්ස්ලා එහෙම අනම්මනම් කියලා තියෙනවා මේ අම්මට
ඉතින් මේ අම්මා මොකද කරලා තියෙන්නේ හොස්පිටල් එකෙන් හොරෙන් පැනලා ගිහින් මුහුදට පැනලාද කොහෙද මට මතක විදියට නම් එහෙමයි නිවුස් එක මුහුදට පැනලාද කොහෙද එයා සුයිසයිඩ් කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ නර්ස්ලා ඉද්දි අන්නේ ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන් අම්මලාගේ හිත රිද්දුවට පස්සේ. ඒ වගේම තමයි සමහර අම්මලා ඉන්නවා තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ නැහැ. කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. මුළු ගැන්විලා තනියම ඉන්න තමයි බලන්නේ. ඒකත් එක්තරා මානසික තත්ත්වයක්. ඉතින් පුළුවන් තරම් බලන්න ඕනේ තමන්ට දුකක් දැන්නොත්, තමන්ට කේන්ති ගියොත්, තමන්ගේ දරුවා එක්ක හරි තව කෙනෙක් එක්ක හරි තරහක් ඇති වුණොත් ඒක කායික හරි කියන්න. ඉතින් ඒවා අර හිර කරගෙන ඉඳලා මොකක් හරි ලැජ්ජාව හරි මොකක් හරි හේතුවක් නිසා ඒවා හිතේ හිර කරගෙන ඉඳලා දරා ගන්න බැරිම තැන මේ වගේ දෙයකට පෙළඹෙන්න පුළුවන්. හරියට අර බැලුමක් පිම්බිලා ඉඩමදි වුණාම පුපුරලා යනවා වගේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් Tamanට මොනවා හරි දුකක් දැනෙනවා නම් තරහක් දැනෙනවා නම් කවුරුම හරි එක්ක කියන්නේ. තමන්ගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. ඉතින් හිතේ තියන් ඉන්න නැතුව කාත් එක්ක හරිම කතා කරන්න බලන්න Tamanට දැනෙන හැඟීම් ගැන. ඉතින් පුළුවන් තරම් බලන්න තමන්ගේ ගෙදර හරි තමන්ගේ යාළුවෙක් හරි ඉන්නවා නම් අලුතෙන් බබෙක් හම්බ වෙච්ච එයාත් එක්ක කතා කරන්න. එයාට උදව් කරන්න. පුළුවන් තරම් එයාගේ හිත හදන්න. එයා හරි උතුම් කෙනෙක් කියන එක එයා හරි වටින කෙනෙක් කියන එක එයාට දැනෙන්න පුළුවන් දේවල් එයා එක්ක කතා කරන්න. ඒ වගේම එයා වෙනුවෙන් කාලය ගන්න, එයාට නා ගන්න, එයාට කන්න පොඩි වෙලාවකට බබාව ඔයා බලා ගන්න. එයා වෙනුවෙන් කාලය වෙන් කරන්න, එයාට සින්දුවක් අහන්න, එයා කලින් බබා හම්බ වෙන්න කලින් කරපු මොනවා හරි විනෝදාංශයක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් වෙලා කරන්න එයාට ඉඩ දෙන්න. ඒ වගේ එයාව තනි කරන්න එපා කොයි වෙලාවකවත්. පුළුවන් තරම් එයාත් එක්ක කතා කරන්න, එයාත් එක්ක ඉන්න බලන්න. ඉතින් Tamanට හරි, Taman දන්න කෙනෙක්ට හරි අනවශ්‍ය විදිහේ ඍණාත්මක සිතුවිලි, ඍණාත්මක අදහස් තියෙනවා නම් සහ කාට හරි තියෙනවා කියලා ඔයාලට තේරෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් එයාව මනෝ උපදේශනයකට යොමු කරන්න සහ දුරකථන ඇමතුම් අංකයක් තියෙනවා 1926. මේ අංකයට කතා කරලා ඔයාලට පුළුවන් උපදෙස් ගන්න මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් කතා කරන්න තමයි මේ කියන ශනික ඇමතුම් අංකයේ තියෙන 1926. ඉතින් මේකට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එයාව මානසික උපදේශනයකට යොමු කරන්න. ඉතින් ඔයාලා දන්න අයටත් මේ ටික කියන්න. පුළුවන් නම් වීඩියෝ එකත් ෂෙයා කරන්න අනිත් අයටත් දැනගන්න. මොකද මේ කියන මානසික තත්ත්වයන් හරිම බරපතලයි, භයානකයි. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් ගැන ඔයාලගේ වටේ ඉන්න කෙනෙක්ට හරි කියලා තව එක ජීවිතයක් හරි බේරගන්න. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක බලලා නිකම්ම යන්න නැතුව අපේ channel එකත් subscribe කරගෙන යන්න කියලා. එහෙනම් මම අදට මේ වීඩියෝ එකකින් සමුගන්නවා. තවත් වීඩියෝ එකකින් අපි